ඔබ සියලු දෙනාටම ලස්සන දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොමලා අලුත් අවුරුද්දට ලහේ සූදානම් වෙනව ඇති නේද? ඒක මම ගොඩක් වැදගත් මාතෘකාවක් මාත් එක්ක කතා කරන්න ඔයගොල්ලෝ කැමතිද? මේ ඔයාලා දකින්නේ අපේ පුංචි කවුල අලුත් අවුරුද්දට ඇඳුම් පැළඳුම් ගන්න ගිය වීඩියෝ දර්ශනයක්. ඒකම අලුත් අවුරුද්දට අපි කොහොමද මුදල් කළමනාකරණය කරගත්තේ කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න මම කැමතියි. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන්නේ ටිකක් වියදම් නම් වැඩි කාලයක්. අද මං ඒ ගැන ටිකක් කතා කරන්නම්කෝ. සාමාන්‍යයෙන් උත්සවයකින් ඇත්තටම අපේ ජීවිතවලට අලුත් වෙනසක් නැවුම් පිබිදීමක් ඇති කරනවා. සූර්ය මංගල්‍ය කියන්නේත් වසරක තියෙන උත්සව අතරින් අපි බොහෝම උද්‍යෝගයෙන් සමරන උත්සවයක්. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට මේ උත්සවය සමරන්න යම්කිසි ප්‍රමාණවත් මුදලක් අවශ්‍ය වෙනවා. මං එහෙම කියන්නේ මුදල් කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් නිසා. මුදල් ඇත්තටම ටිකක් බැරෑරුම් මාතෘකාවක්. ඒත් මොහොතකට ඔබ අවංකවම හිතලා බලන්න. ඔබට මුදල් නැතුව සතුටින් ඉන්න පුළුවන්. මං හිතනවා අපිට සතුටින් ඉන්න නම් අපේ අවශ්‍යතා සපුරා ගත හැකි ප්‍රමාණයේ මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා. ඉතින් මේ අලුත් අවුරුදු උත්සවය සමරන්න අපි එක්කෙනාට ලැබෙන මුදල් ප්‍රමාණය වෙනස්. විශේෂයෙන්ම තවම සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට අපේ ආදායම ටිකක් අඩුයි. ලංකාව තුළ ඉතාම සුළු පිරිසක් අතර විශාල මුදල් ප්‍රමාණයක් බෙදී යනවා වගේම ඉතා විශාල පිරිසක් අතර සුළු මුදල් ප්‍රමාණයක් බෙදී යනවා කියන එක අපි හැමෝම දන්න දෙයක්. මේ හේතුව නිසාම උත්සව කාලයක් වුණත් අපිට ඇති තරම් නම් මුදල් වියදම් කරන්න අමාරුයි. මොකද මාද ඇතුළුව අපි බොහෝමයක් පිරිස සාමාන්‍ය ජීවිතයක් ගත කරන නිසා. මං අපේ පුංචි ගෙදරම උදාහරණයට අරගෙන මං කොහොමද අපේ ගෙදර අලුත් අවුරුද්දට මුදල් ටික කළමනාකරණය කරගෙන අලුත් අවුරුද්දෙන් පස්සෙත් සතුටින් ජීවත් වෙන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න කැමතියි. අපේ ගෙදර මගේ හස්බන්ඩ් පෞද්ගලික අංශයේ විධායක නිලධාරී. ඒ වගේම මම රාජ්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියක්. ඉතින් අපිට උත්සව සමය කියලා උත්සව සමය සමරන්න ලැබෙන්නේ හස්බන්ඩ්ට මාසිකව වැටුපෙන් අඩු කරගන්න ලැබෙන අත්‍යකාරම් මුදලයි. අපි ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කියලා කියන්නේ. ඉතින් අලුත් අවුරුද්ද සමරන්න මම ඇත්තටම යොදාගන්නේ මගේ හස්බන්ඩ්ට මේ ලැබෙන අත්තිකාරම් මුදල. ඔයාලටත් මේ වගේම මොනවම හරි සැලැස්මක් අනිවාර්යෙන්ම ඇති ඔයාලගේ අලුත් අවුරුදු උත්සවය තුළ ඒ උත්සවය සමරන්න. සමහර වෙලාවට සමහරු මේ උත්සවයට මාස කිහිපයක් පුරාවට තමන්ගේ වැටුපෙන් මුදල් එකතු කරගන්නවා වෙන්න පුළුවන්. ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඒ වෙනුවෙන් මුදලක් අයින් කරනවා වෙන්න පුළුවන්. සීට්ටු දානවා තවත් අය කැට එකතු කරනවා. මේ වගේ මොනම හරි කළමනාකරන විදියක් අපිට තියෙන්නම ඕනේ. එහෙම නැති වුණොත් නම් අපි අප්‍රේල් අවුරුදු කාලයෙන් පසුව දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දෙනවා. මොකද ඔයගොල්ලෝ දන්නවා රාජ්‍යාංශයේ වගේම සමහර පෞද්ගලික ආයතනවල මාර්තු මාසයේ වැටුපෙන් පසුව අප්‍රේල් 9-10 වෙනි විට අප්‍රේල් වැටුපත් ලබා දෙනවා. නැවත අපිට වැටුපක් ලැබෙන්නේ මැයි මාසයේ 25. ඒ දක්වා අපි මාසය හොඳින් කළමනාකරණය කරගන්න නම් අලුත් අවුරුදු කාලය තුලත් හොඳ කළමනාකරන සැලැස්මක් අපිට තිබිය යුතුමයි. විශේෂයෙන්ම මගේ කළමනාකරන වැඩසටහන ගැන මම කතා කරොත්
අලුත් අවුරුද්දට හස්බන්ට ලැබෙන අත්තිකාරම් මුදල මම්මගේ ඇඳුම් පැළඳුම් ගන්න, ඒ වගේම අපේ ගෙදර කැවිලි වර්ග හදන්න වගේම නෑකම් යන්නත් වෙන් කර ගන්නවා. ඒ ලැබෙන මුදල වෙන වෙනම මං ඉතාම අරි පරිස්සමෙන් තමයි පාවිච්චි කරන්නේ. අපිට ලැබුණ අත්තිකාරම් මුදල අපි සම්පූර්ණයෙන්ම ඇඳුම් පැළඳුම් ගන්න යොදා ගත්තොත් මට කැවිලි වර්ග හදන්න නෑගම් ගෙවල් වල යන්න ඇත්තටම මුදල් ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා මම ඒක බොහොම පරිස්සමෙන් බොහොම කළමනාකාරීත්වයෙන් තමයි මට වගේම මගේ ගෙදර අයට අත්‍යවශ්‍ය දේවල් පමණක් අරගෙන අලුත් අවුරුද්ද සතුටින් සමරන්නේ. ඉතින් අලුත් අවුරුද්දට කලින්ම හදන කෑමක් හදන්න තමයි දැන් ඔන්න අපි සෝදානම් වෙන්නේ. ආස්මී කියන්නේ නම් ඉතින් රස කෑමක්. හැබැයි හදන්න ගියාම නම් ටිකක් විතර ඒ වෙනුවෙන් කැප වෙන්න වෙනවා. මේ ගහ අඳුරනවද බලන්න. මේකට කියන්නේ දවල් කුරුඳු. දවල් කුරුඳු කියන්නේ ආස්මී හදන්න බොහොමයක් දෙනා යොදා ගන්න ශාකයක්. මේ ශාකයේ කොළ පොඩි කරලා ලබා ගන්න නානු යුෂ යොදාගෙන තමයි අපේ පැත්තේ නම් ඇත්තටම ආස්මී හදන්නේ. ඉතින් ආස්මී හදන්නේ අපේ අම්මා. අපේ අම්මා අපිටත් එක්ක ආස්මී හදනකොට අපිට පැරවිලා තිබ්බ කාර්යය තමයි දවල් කුරුඳු කොළ ටිකක් කඩාගෙන අම්මට ටිකක් උදව් කරන එක. ඉතින් අපි දැන් ඒකට තමා මේ සෝදානම් වෙන්නේ. මේ ගෙනා කොළවල හොඳ කොළ හොඳින් තෝරලා ඒවා වෙන වෙනම කඩා ගන්න ඕනේ. ඊට පසු ඒවා හොඳට සෝදලා වතුරෙන් 2-3 පාරක් සෝදලා හොඳට පිරිසුදු කරගන්න ඕනේ. මොකද ඒවැය සමහර වෙලාවට පණුව ඉන්න පුළුවන්, මකුළු දැල් බැඳලා තියෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් නිසා කොළ ටික හොඳට වතුරෙන් 3-4 පාරක් හොඳින් සෝදලා අරගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එකට මයිම් වොයිස් කරන අතරතුරම ඔයගොල්ලන්ට ඇහෙනවද අපේ ගෙදර එහා පැත්තේ පන්සලේ ඝන්ටාරේ නාද වෙනවා. ඔන්න දැන් නම් ඇත්තටම දහවල් බුද්ධ පූජා වෙලාව. ඉතින් බුද්ධ පූජා වෙලාව තුල තමයි මේ ඝන්ටාරේ නාද වෙන්නේ. අපි ආයෙත් අපේ මාතෘකාවට එමුකෝ. දවල් කුරුඳු කොළ ටික හොඳින් අතින් පොඩි කර ගන්න ඕනි පොල් කුඩුත් මිශ්‍ර කරලා. ඊට පස්සේ ඒක හොඳ රෙදි කඩකට දාලා ඉවර වෙලා අතින් තදින් මිරිකලා දවල් කුරුඳු කොළවල නානු යුෂ ටික වෙනම භාජනයකට වෙන් කර ගන්න ඕනේ. ඇත්තටම මේක ටිකක් අමාරුයි. ඒ කියන්නේ එක්කෙනෙකුටම මේ නානු ටික වෙන් කර ගන්න ටිකක් අමාරුයි. මොකද අත ටිකක් රිදෙනවා ටිකක් වෙලා යනකොට. ඒ වෙන් කරගත්ත නානු යුෂ ටික ඊට පස්සේ චුට්ටක් පැත්තකින් තියලා මේ ඔයාලා දකින්නේ හාල් පිටි. හාල් පිටි කලින් දවසේදී දාලා වතුර බේරෙන්න තියලා ඒ හාල් ටික හොඳින් කොටලා 3 පාරක් හලලා අරගත්ත හාල් පිටි මිශ්‍රණය තමයි මේ තියෙන්නේ. ඒක ලුණු ටිකක් දාලා හොඳ උකු පොල් කිරි දාලා තමයි මේ මිශ්‍රණය කලවම් කරගන්නේ. ඇත්තටම ආස්මී හදනකොට තව විශේෂ දෙයක් තියෙනවා. අපි එකපාර ආස්මී හදන්න අවශ්‍ය වෙන සම්පූර්ණ මිශ්‍රණය හදාගන්නේ නැහැ. මොකද මේ මිශ්‍රණය ටිකක් පිපෙන්න බලනවා. ඒ පිපෙන නිසා අපි ටිකෙන් ටික හාල් පිටි මිශ්‍ර කරලා මිශ්‍රණය හදලා ආස්මී ටිකක් හදලා පැත්තකින් තියලා ආපහු ඊට පස්සේ නැවත වාරයක් මිශ්‍රණය හදලා ආස්මී හදාගන්න. ඒ කියන්නේ අපි පොඩ තමයි ආස්මී හදාගන්න.
ආස්මී හදන්න විශේෂ වෙච්ච පොල් කටු හැන්දක් තියෙනවා. මේ තියෙන්නේ එක. සමහර වෙලාවට ඔයාලා ගෙදර මීට වඩා ලස්සන හැඳි ඇති. අපේ ගෙදර තිබුණේ නම් මේක. මේකෙන් ලස්සනට ආස්මී හදාගන්න පුළුවන්. හැබැයි ඒකට ගොඩක් ඉවසීම තියෙන්න ඕනේ. තෙල් ටික වැඩි රත් කරගන්න නැතුව ලිපේ ගින්දර පාලනය කරගෙන හිමින් සැරේ කරගන්න ඕනේ වැඩක් තමයි ඇත්තටම මේ ආස්මී හදනවා කියන එක. බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ දෙයක්. ඉතින් මේ හදාගත් ආස්මී එක ගොඩක් කර වෙන්න දෙන්නේ නැතුව බොහොම පරිස්සමින් හැන්දෙන් ලස්සනට හැඩේ හිටින්න හදාගන්න ඕනේ. හොඳට මතක තියාගන්න ඕනේ හැන්දෙන් ටිකක් තද කරන්න එහෙම ගියොත් අපේ මේ ආස්මී වල තියෙන ලස්සන පෙනුම අපිට නැති වෙලා යනවා. ඉතින් මේ තියෙන්නේ විදිහට හදාගත්ත ආස්මී. මේක ඉතින් ඇත්තටම අවුරුද්දට සති 2-3කට කලින් හදාගෙන අවුරුද්දට කලින් දවසේ නැවත බැදලා පැණි ඇද ගන්නවා. ඔන්න ඉතින් මේ අවුරුද්දට සතියකට විතර කලින් අපි අපේ පුංචි පවුලේ ඔක්කොමලා එකතු වෙලා අපේ නිවස ටිකක් පිරිසිදු කරගන්න තමයි යන්නේ. ඉතින් මේ කටයුත්තට ගෙදර ඔක්කොමලා එකතු වෙනවා නම් අපිට ගොඩක් පහසුවෙන් මේක කරගන්න පුළුවන්. ඉතින් අපේ ගෙදරත් එහෙම තමයි. අපේ චූටිම බබා නම් තව ගොඩක් පොඩි, යාට අවුරුද්දයි. ඒත් අපේ ලොකු බබා, මගේ හස්බන්ඩ් අපි ඔක්කොමලා එකට එකතු වෙලා තමයි මේ වැඩ කටයුතු ටික කරගන්නේ. ඔයාලා ගෙදරත් මෙහෙමද? මම නම් මේ ලැඩ එක උඩ නැගලා ජනෙල් වල මට පුළුවන් උපරිමේ ඉතින් පිරිසිදු කරගන්නවා. ඇත්තටම මම දෙයක් කියන්න කැමතියි. මගේ හස්බන්ඩ් මට ඕනම උදව්වක් කරනවා. එයාට කිව්වොත් එයා ඒ දේ නොකර ඉන්නේ නැහැ. නමුත් මට පුළුවන් හැම වැඩක්ම තනියම කරනවා. මොකද හේතුව එතකොට ඒ වැඩේ මගේ හස්බන්ඩ් කරන්න යන කාලය එයාට වෙනත් වැඩකට යොදව ගන්න පුළුවන් නිසා. අපේ ගෙදර කාලේ කළමනාකරණය කරගන්න මම යොදා ගන්න එක ටිප් එකක් තමයි ඒක. මොකද මමත් රැකියාවක් කරන චූටි බබෙක් ඉන්න කාර්යබහුල කාන්තාවක්. ඉතින් මට මගේ නිවස ලස්සනට තියාගන්න මේ විදිහට ගෙදර ඉන්න අයගේ උදව් ගන්නම වෙනවා. අපේ ගෙදර හස්බන්ඩ්ගේ වැඩ, වයිෆ්ගේ වැඩ කියලා වෙන් කරගත්ත වැඩ නැහැ. අපි එක එක්කෙනාට තියෙන කාලෙත් එක්ක අපිට පුළුවන් උපරිමේ මේ වැඩ කටයුත්ත ඉටු කරනවා. ඒ නිසා මට මගේ ගෙදර වැඩ ටික කරගන්න ගොඩාක් පහසුයි. ඉතින් මේ වැඩ කටයුතු කරන අතරතුර එක දිගට කරගෙන යන්න අමාරුයි. චූටි බබා අඬනවා, එයාට බඩ කිනි වෙනවා, එයාට නිදිමත වෙනවා, එයා මේ දූවිලි අසට වෙනවා. ඒ නිසා අපිට ටිකක් අපහසුවෙන් මෙයා බබාව චුට්ටක් පැත්තකින් තියලා එහෙම තමයි ඉතින් මේ වැඩ කරගන්න ඕනේ. නමුත් අපි කොහොම හරි අපිට පුළුවන් විදියට, අපිට හැකි විදියට අපේ නිවස අපි පිරිසිදු කරගත්තා. ඉතින් මේ උත්සව සමය තුල මම මෙන්න මේ විදිහට තමයි මගේ ගෙදර කටයුතු ටිකෙන් ටික සැලසුම් සහගතව මගේ ගෙදර අයගෙත් උදව් අරගෙන ඉටු කරගන්නේ. එයාලා මේ දකින්නේ මගේ ලොකු පුතත් අපිට උදව් කරපු විදිහ. ඇත්තටම මේ පිරිසිදු කරන දවසේ අපිට දවල්ට කෑම හදලා දුන්නෙත් මගේ ලොකු පුතා තමයි. එයා රස පරිප්පු හොද්දක් හදලා අපිට සොසේජස් බෙදලා බත් පිඟානක් බෙදලා දුන්නා. මොකද අපිට එදා ලොකුවට කෑම ටිකක් හදාගන්න වෙලාවක් තිබුණේ නෑ. අපි මුළු ගෙදරම බඩු ටික ඇදගෙන පිරිසිදු කරන්න හිටපු නිසා. ඉතින් මෙන්න මේ විදිහට අපිට පුළුවන් විදිහට අපේ නිවස ටික ටික පිරිසිදු කරගත්තා. ඉතින්
මං පුංචි දෙයක් කියන්න කැමති. සමහර වෙලාවට පුංචි දරුවෝ ඉන්නකොට ඇත්තටම වැඩ කරගන්න අපහසුයි තමයි. නමුත් අපිට හොඳින් කළමනාකරණය කරගෙන ඒ කියන්නේ අපි මේ පිරිසිදු කරන්න දවසක් යොදාගෙන ඇඳුම් පැළඳුම් ගේන්න යන දවසක් යොදාගෙන ගෙදර වෙන බඩු මුට්ටු ගේන්න යන්න නම් වෙනත් දවසක් යොදාගෙන ටික ටික වැඩ කළමනාකරණය කරගෙන කරනවා නම් ඇත්තටම අපිට වැඩ කරගන්න පුළුවන්. වැඩ කරගන්න බැරි වෙන්නේ අපේ සැලසුමක් නැතුව අපි වැඩ ගොඩ ගහගෙන වැඩ කරන්නේ නැතුව තියාගෙන ඉඳලා ඔක්කොම වැඩ ටික අපි එකපාරේ කරන්න හිතනවා නම් ඇත්තට මේක කරන්න අපහසුයි. පුංචි දරුවෙක් ඉන්නකොට උනත් අපි පිළිවෙලකට සැලසුම් සහගතව ඒ වෙනුවෙන් දින කාල වකවානු වෙන් කරගෙන කලින් සූදානම් වෙනවා නම් අපිට මේ අලුත් අවුරුද්දත් බොහොම හොඳට ගත කරන්න පුළුවන්.